අපි කොහෙද යන්නේ ශෙහාන්? නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට යමු. ඔයා එක්ක ඉන්නකොට මට ගොඩක් සතුටුයි මැනික. මටත් එහෙමයි වස්තු. මේ ඉන්නේ අපේ කතාවේ ප්‍රධාන චරිත දෙකට පනපවන අසුනුයි හිමායයි. මෙයාලා ආදරවන්තයෝ. මෙයාගේම ෂයාන්. මෙයා තමයි මේ කතාවෙන් දුෂ්ටයා. එන්න මැනික ඔයා අසම එකෙන් ගෙනාවේ. අසුනුයි හිමායයි දවසක් කානිවල් එකකට ගියා ටිකක් විනෝද වෙලා එන්න. කො ඉතින් ඔයාට ගෙනාවේ නැද්ද? මට ටිකක් එම්බිරිස්සාව වගේ මැනික. හී යනම් මේක කනව තනියම. ෂයාන් හිමායට හොර බැල්මක් දාගෙන ඉන්නේ. අනුන්ගේ කෙල්ලෝ පේන්න බැරි පැණි හලන එකෙක් කොහේ හරි ඉන්නවා. ෂයාන් කොහොම හරි හිමායව කොටු කරගත්තා. ඔයා මගේ ළඟට එන්න. මගේ ළඟ ඇති වෙන්න සල්ලි තියෙනවා. නේ කසුන දාලා මම කොහෙවත් යන්නේ නේ. හරි අපි ඩේට් එකක් දාගමු. ඊට පස්සේ ඔයා ඩිසයිඩ් කරන්නකෝ. ඒත් මට බයයි. මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ. හරි ඉතින් කියන්න. ඔයාගේ ඇස්වල ඉස්සර වගේ ආදරයක් නැහැ. ඔයාට කැමති දෙයක් හිතාගන්න. එන්න නගින්න හිමායා. අපි කොහෙද යන්නේ ශෙහාන්? නිදහසේ කතා කරන්න පුළුවන් දැනකට යමු. අනේ මට බයයි ශෙහාන්. බය වෙන්න එපා. මම ඉන්නවනේ ඔයාට. එන්න ඔයාට මගේ රූම් එක පෙන්වන්න. වාඩි වෙන්න. ශෙහානයි මගේ කෝල් ආන්සර් කරන්නේ නැත්තේ? ඔයාට ඉන්නවනේ. මේ මිනිහා මාව රවට්ටුවා. අනේ අර අහිංසක කසුන්. මට සමාවෙන්න කසුන් මගෙන් වුණ වරදට. වැරදි නොකරපු කිසි කෙනෙක් මේ ලෝකේ නෑ හිමායා. අනේ කසුන්. මේ සිද්ධ වුණ දේන් ඔයාට මගේ අවක ආදරේ තේරුම් ගන්න පුළුවන් වුණේ කියලා මට සතුටුයි. මගේ හුස්ම තියෙන තාක් කිසිම වරදක් කරන්නේ නෑයෝ. මමත් පොරොන්දු වෙනවා. මේ ලෝක ජීවත් වෙන හැමෝම හොයන්නේ සැනසීම විතරයි. ඒක දෙන්න බැරි නා අලුතන ගින්දරවත් නොදී ඉන්නේ. අපේ ජීවිතේ ඉන්න හොඳම කෙනා ළඟම ඉන්න කෙනා කියලා හිතෙන්නේ ගොඩක් අට පරක් වෙලා. ඇඟින් එක්ස්පයර් වෙන්න කලින් බැඳීම් වලට වටිනාකමක් දෙන්න. ෂෙයා කරන්න.